guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් අදත් අපි traveling තමයි. ඉතින් අද අපි යන්නේ ගල්බොඩ දියඇල්ල බලන්න. උදේ 8:45ට පේරාදෙණි ස්ටේෂන් එකෙන් තිබුණු මෙන්න මේ බදුල්ල train එකෙන් තමයි අපි ආවේ. ඉතින් මේ ඉන්නේ අද ගමනට එකතු වුණු මගේ යාළුවෝ සෙට් එක. ඉතින් අපි ගල්බොඩ ස්ටේෂන් එකෙන් බැහැලා ට්‍රේන් එක ආපු පාර දිගේම චූටි දුරක් ඇවිදගෙන යන්න ඕනි. ඉතින් මගේ මේ යාළුවෝ ටික කතා කර කර යන්නේ පාන් ගෙඩියක් ගැන. ඉතින් ඔයාලා එනවනම් කන්න මොනවා හරි අරගෙන එන්න. මොකද මේ හරියේ කන්න දේවල් ගන්න හරියට කඩයක් නැහැ. අපි රේල් පාර දිගේ ගොඩක් දුර යන්න ඕනේද? ටික දුරක් ඇවිදගෙන ගියාම දකුණු අත පැත්තට බෝඩ් එකක් තියෙනවා දියඇල්ලට යන්න ඕනි පාර පෙන්නලා. ඉතින් අපි කලින් ගිහින් නැහැ. අපිත් ඉතින් පාරවල් හොයාගෙන තමයි ගියේ. ඉතින් මේ දියඇල්ලට යන්න පොඩි කන්දක් නගින්න ඕනි. ඉතින් ඒ වටේ තියෙන view එක මාරම ලස්සනයි. ඒ වගේම පල්ලෙහායින් ඔයාලට පේනවා ඇති ට්‍රේන් එකකුත් තිබුණා ඒ වෙලාවේ. ඉතින් දියඇල්ල බලන්න යන්න ටිකට් එකක් ගන්නවා. ඉතින් අපි ටිකට්ස් ගත්තා. එක ටිකට් එකක් රුපියල් 100ක් වුණා. ඉතින් මේ දියඇල්ල ළඟට යනකම් පරිසරය මාරම ලස්සනයි, මාරම නිස්කලංකයි. ඉතින් ඔයාලා මේ තැන බලන්න එනවනම් පොලිතින් වගේ දේවල් අරගෙන එන්න එපා. අරගෙන එනවනම් ඒ දේවල් ඒ විදිහටම අරගෙන යන්න. සිලිලාර සිත නයනා හෘදේ සිඹිනා කෝල නීල වදනා සවන පිනනා මේ චණ්ඩ සූර්ය නගරේ දෝවිලේ සරණා සෙවනල්ල වෙන්න ප්‍රේමේ දහය නිවනා. ඉතින් මෙතන පොඩි වැල් පාලමක් තියෙනවා. ඒකත් පහු කරගෙන තමයි දියඇල්ල ළඟට යන්න තියෙන්නේ.
ඉන්නේ නේ. කැඳ දෙව්වා වගේ. ඔන්න ඉතින් ඔය විදිහට තමයි අපේ එදා දවස ගත වුණේ. ඉතින් අපි නම් දවල්ට කන්න පාන් පරිප්පු එක්ක චිලි පේස්ට් අරගෙන ගියා. මම ගන්න ළමයි ඔයා කන්න දෙක ඇති වෙයිද? ඉතින් අපේ නඩේ ගුරා තමයි පාන් අරගෙන ඇවිල්ලා තිබ්බේ. ඉතින් අපි දවල්ට ඒවත් කාලා යන්න පිටත් වුණා. මොකද අපිට ඊළඟට ට්‍රේන් එකක් තියෙනවා 2:00. ඒක අල්ලගන්න බැරි වුණොත් ආයෙ හවස 4 ගානේ ට්‍රේන් එකට තමයි යන්න වෙන්නේ. ඒක නිසා අපි ඉක්මනට ස්ටේෂන් එකට යන ගමන් තමයි මේ ඉන්නේ. ඔන්න ඉතින් අපි ස්ටේෂන් එකට ආවා. ඒ වුණාට අද ට්‍රේන් එක නම් පරක්කුයි. ඉතින් මේ ස්ටේෂන් එකත් ලස්සනට පිළිවෙලට තිබුණා. ඉතින් අපි දැන් මේ බලාගෙන ඉන්නේ අපේ ට්‍රේන් එක එනකම්. ඉතින් අපි දැන් ට්‍රේන් එකේ යන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ බදුල්ල ට්‍රේන් එකේ මගින් නැගලා වාඩි වෙනවා කියන්නේ හීනයක්. ඉතින් ඉඩ තිබුණේ නැති නිසා අපි මෙන්න මේ දොර ගාව තමයි ගියේ. ඉතින් අපේ කට්ටියට කෑම තමයි ජීවිතේම. කොයි වෙලේ බැලුවත් මොනවා හරි කනවා. ඒකට ඉතින් ඉන්න තැන අදාළම නැහැ. කොහොම හරි ඉතින් කතාවෙන් කතාව අපි පේරාදෙණිය ස්ටේෂන් එක කිට්ටුවටත් ආවා. ඉතින් ඔයාලා මගේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් තවත් දවසක අලුත් vlog එකක් අරගෙන එන්නම්. bye. Bye.